සහෝදර සෙබළම බඩිය කියලා කියන්නේ අපි රූපසිංහ කියලා. මුහමාලේ අපි ඇවිල්ලා අර LTT එකේ පළවෙනි ලයින් එක ගන්න යන ඔපරේෂන් එකට ඉස්සෙල්ලා මේක සිද්ධ වෙන මගේ උපන්දිනේට පස්සේ දවසේ මම ඒව මොනවාද වෙන්න ඕනේ කියලා. ඇත්තටම මගේ සහෝදර සෙබළගෙන්. ඒතකොට කිව්වේ මේ දෙසැම්බර් වරස දුවගේ උපන්දිනේ තියෙනවා. මට ඒ උපන්දිනේට යන්න තිබ්බනම් ඇති කියලා. මම කිව්වා හරි. ගැටලුවක් එන්න බෑ අනිවාර්යෙන් දෙසැම්බර් උපන්දිනේට මම සතියක් තියදී නිවාඩු දෙන්න. මම කියන්නම් කවද දෙන්න කියලා ඉවරලා එහෙම කියලා ගියේ. ඒ සහෝදර සෙබළ මයිත් එක්කම LTT ලයින් එකකට ගියා. ගිහලා මම කිව්වේ අපි හිටියේ ට්‍රෙන්ච් එකේ අපිට ඔළුවත් උස්ස ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. නැත්නම් මම නොමිනේට් කරලා හිටපු සොල්දාදුව කීප දෙනෙක් හිටියා. ඒගොල්ලන්ට කිව්වෙත් වෙපන් එක පැත්ත හරවලා උඩට දාලා මෙහෙම වටේට වෙඩි තියන්න මැගසින් එක. මොකද කවුරුවත් බඩ ගාගෙන ඉන්න බැරි වෙන විදියට කියලා. ඒක තමයි කර හිටියේ. ඇත්තටම ලොකු කේන්තියක හිටියේ LTT එක ගැන. මම රූපසිංහට කිව්වා රූපසිංහ එපා දැන් ඔය ඇති කියලා ඉවරලා. නෑ සර් මුන් හන්දා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ කියලා ඉවර වෙලා ඊළඟ මැගසින් එක ගහලා වෙඩි තියන්න ඔළුව ඉස්සුවා. කහ පාටට කෑලි ටිකක් මගේ ඇඟ පුරා වැදුනා. මගේ එහා පැත්තේ හිටියේ මම දන ගහගෙන මේව කරගෙන හිටියේ. කෙලින්ම මගේ කකුල් දෙක උඩට තමයි වැටුනේ ඔළුව. මට හිතන්න බෑ මොකක්ද උනේ කියලා. ඒ තප්පර 10ක් 15ක් විතර යන්න ඇති ලේ ඔක්කොම ගියා මගේ කකුල් දෙක උඩ. S2 අරගෙන හැම උනර්ලා වැටුනේ.